අපි එහෙමනම් පුරුදු විදිහට අනුලා මහත්මියටත් පద్මා මහත්මියටත් දෙන්නටම පුණ්‍ය අනුමෝදනා කරලා අද දවසේ වැඩසටහන විදිහට අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. එතකොට මේ මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව විදිහට කියාගන්න කැමති වෙනවා. මේ අපේ සතිමත් බවත් ඊට පස්සේ අපේ හිතේ හිතවිලි වල පාලනය පිළිබඳවත් ඊටාම ලස්සන විදිහට විස්තර වෙන ගාථාවක් තියෙනවා. චිත්තේන නීයති ලෝකේ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බං වසමයං ගෝති කියලා. ඒකෙන් ඇත්තටම අදහස් වෙන්නේ චිත්තේන නීයති ලෝකෝ කියලා කියන්නේ හිත මත තමයි ලෝකේ පදනම් වෙන්නේ කියන එක. නැත්නම් හිතෙන් විශ්ින් තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ කියන එක. ඊට පස්සේ චිත්තේන පරිකස්සති කියන්නේ මේක පවත්වාගෙන යන්නේ කොහොම හරි හිතෙන්ම තමයි. එතකොට මේ ඊළඟට කියනවා දැන් හිත තමයි ලෝකේ තියෙන ප්‍රබලම ධර්මතාවය. මේ අනිකුත් සියලුම දේවල් තමන්ගේ වශයෙන්ගේ පාලනයේ තියාගෙන ඉන්න. මේක ඇත්තටම අපි සියලු දෙනාටම ඉතාම වැදගත්. ඉතින් භාවනාවක් කරලා සමාධියක් හදාගෙන ඒ සමාධිය හරහා අපේ ජීවිතය දිහත් අපේ හිත දිහත් අපි බැලීමේ උත්සාහයක තමයි නිරත වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ලෝභ දේශ මොහ සහ ඒකටම සමානව යන තවත් විවිධාකාර කෙලෙස් අපේ හිත තුළ මතුවෙනවා. ඒ කෙලෙස් මතුවීම නිසා අපි බොහෝ වෙලාවට එක පැත්තකට අකුසල් අපේ අතින් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ අකුසල් සිද්ධ වීම වගේම අපි කවදාකවත් අපිට සංසාරයෙන් මිදෙන්න තියෙන මාර්ගය අපෙන් ඈත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ මනුස්සත්ව ප්‍රතිලාභෝ කියලා. මේ අපිට දැන් මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ සංසාරයෙන් මිදීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අපිට හැදිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අපේ ඇසිස් මස්ලේ හරියට වැඩ කරනවා. එතකොට අපේ ඉන්ද්‍රිය පද්ධති නියම කාරණ ක්‍රියාත්මක වෙනවා. එතකොට ධර්මයේ මේ බුදුන් වහන්සේගේ ධර්මය අපිට අහන්න අවකාශය තියෙනවා. ඒ වගේම මේක පිළිපදින්නත් අවකාශය තියෙනවා. ඉතින් මේ සියල්ලම මෙහෙම තියෙද්දී අපි ඒ කවුරු හරි පැහැර ගන්නවා නම් බෞද්ධයෙකුත් වෙලා අපි වෙනත් ආගම ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. නමුත් අපි බෞද්ධ විදිහට ඒ බෞද්ධ කියන එක අපේ පරිපූර්ණ වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය අපි නියම විදිහට මේ පිළිගත්තොත් පිළිපැද්දොත් තමයි. ඉතින් ඒක ඒ අනුව ඊටාම වැදගත් වෙනවා මේ ගාථාව. අපි ටිකක් ගාථාව විස්තර විදිහට බැලුවොත් එහෙම අර චිත්තේන නීයති ලෝකෝ කියලා කියන්නේ හිත විහිං තමයි මේ ලෝකේ නිර්මාණය කරන්නේ. නැත්නම් ලෝකේ පදනම් වෙන්නේ අපේ හිතත් එක්ක. දැන් මේක අපිට සමහර විට හිතා ගන්න ටිකක් අමාරුයි වගේ පේනවා. ඒකට හේතුවක් තියෙන්නේ මේ අපි ලෝකේ කියලා මේ විවිධාකාර විදිහට එක එක්කෙනා තමන්ගේ මට්ටම අනුව හිතාගෙන ඉන්නේ. මේක තමයි ලෝකේ කියලා. ඉතින් එතකොට දැන් අපි සමහරවිට අපි අවස්ථාවෙන් අවස්ථාවට අපේ ලෝකේ මාරු වෙනවා. ඒ කියන්නේ දැන් අපි ගෙදර පවුල ඇතුලේ ඉන්නකොට ඒ පවුල තමයි අපේ ලෝකේ බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි කාර්යාලයක වැඩ කරනවා නම් කාර්යාලයට ගියාට පස්සේ ඒ කාර්යාලය සහ කාර්යාලයට ආධාර කාරණා වලින් තමයි අපේ ලෝකේ පිරෙන්නේ. ඒ වගේම තමයි අපි ටෙලිනාට්‍යයක් හරි මොකක් හරි බලනවා නම් එහෙම ඒක තමයි ඒ වෙලාවට ලෝකේ බවට පත් වෙන්නේ. ඉතින් අපිට කවදාකවත් ටෙලිනාට්‍ය මිදිලා ඇත්තටම අපේ හිත ඇතුළ මේ දැන් ටෙලිනාට්‍ය බලන වෙලාව අපේ හිතේ ඇතුලේ කෙලෙස් ඇති වෙන්නේ කොහොමද කියලා හිතන්න තරම් අපිට නිනව්වක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ මේ අපේ හිතෙන් තමයි මේ සියල්ලම නිර්මාණය වෙන්නේ කියලා. දැන් මේකට මම අද උදේ අපේ වැඩසටහනේදී ධර්මදේශනාවක් කරනකොට මම මේ මාතෘකාවම තමයි යොදාගත්තේ. ඉතින් ඒකේ තියෙන වැදගත්කම වෙලාවේ පැහැදිලි වෙච්ච නිසා තමයි මම මේක අපව නැවත මේ විදිහට ගන්න හිතුවේ. ඉතින් ඇත්තටම දැන් අපි දන්නවා දැන් දරුවෙක් ඉන්න මවකට මේ ලෝකෙ බඩපත් වෙන්නේ දරුවා තමයි. දැන් සමහර විට දරුවා ලැබෙන්නේ ඉස්සෙල්ලා එතන අඹසමිය වල ඉන්නවනම් ඒ දෙන්න තමයි දෙන්නට දෙන්නගේ ලෝකෙ බවට පත් වෙන්නේ. කියන්නේ දෙන්න අර සතුටු සාමිච්චිය යෙදෙන්න, එතකොට එකිනෙකා සතුටු කරන්න, ඊට පස්සේ තෘප්තිමත් වෙන්න, ඊළඟට මේ අඩුපාඩු හොයලා බලන්න. ඒ දෙන්නගේ ලෝකෙ තමයි එතකොට තියෙන්නේ. හැබැයි දරුවා ඉපදුනාට පස්සේ අම්මගේ ලෝකේ බවට බොහෝ වෙලාවටපත් වෙන්නේ දරුවා. ඉතින් ඒකම තමයි අර අමරදේව කියන ලස්සන ගීත එකක් තියෙන්නේ. මේ අර
මගේම ගීයක් අරගෙන මගේ පුතු නලවනවා නුරාව වෙනුවට දයාව ඇහෙනවා කියලා එකෙන් කියන්නේ ඒකයි. දැන් අර සමහරට සැමියාත් එක්ක ඉන්නකොට නුරාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි දරුවත් එක්ක ඉන්නකොට දයාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ අපි ඉන්න අවකාශය අනුව නැත්තම් අපි කරන ගණදෙනුව හැටියට ඒ අවස්ථාවේ ලෝකේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් දරුවත් එක්ක දරුවෝ එක්ක ඉන්නකොට බොහොම වෙලාවට සිංගිති ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ දරුවත් එක්ක කටයුතු කරන අය. ඒක අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ආච්චි සීයා වෙන්න පුළුවන්. අර පොඩි දරුවෙක් එක්ක කටයුතු කරනකොට ඒ දරුවාට ගැළපෙන තමයි එයාගේ වචන භාවිතය, එතකොට ක්‍රියාකාරකම් ඒ සීරම වෙන්නේ. ඉතින් ඒකයි අර කියන්නේ ඒ අපේ ඒ අවස්ථාවේ තියෙන අපේ හිතේ තියෙන මූලික අරමුණට සාපේක්ෂව තමයි අපි ලෝකේ නිර්මාණය වෙන්නේ. දැන් අපි මේකෙන් ඩිංගක් බහැරට ගිහිල්ලා අපි කල්පනා කරොත් එහෙම දැන් බස් රියදුරෙක් ගිහිම ගත්තොත් බස් රියදුරගේ ලෝකේ බවට පත් වෙන්නේ බස් එක තමයි. දැන් අපි දන්නවා ඊටාම තරංගකාරී ව්‍යාපාරයක් බස් ව්‍යාපාරය කියලා කියන්නේ මේ ළඟ ළඟ දුවන ඒවා නෙවෙයි. සමහරට මේ ඈත ගම්දනව් වල ඉඳලා කොළඹට යන බස් දැන් අපි බැලුවොත් එහෙම මේ එකම පාරේ මෙහෙම ඒ බස් 20ක් විතර යනවා. ඉතින් එතකොට ඒ 20ක් යනකොට ඒ 20ටම පුද්ගලව නගින්නත් ඕනි වෙනවා. එහෙම නැත්නම් ඒ ව්‍යාපාරي දිගට පවත්වාගෙන යන්න බැරි වෙනවා. එතකොට ඒ බස් එක දුවන ඩ්‍රයිවර්ට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ ඉතාම සූක්ෂම මේ වැඩේ කරනවා. මේ හරියට අර සෙනග ඉන්න බස් වලට බලන්න. ඉතින් බොහොම සූක්ෂම විදියට අනිත් අයට මේ හුත් නොවෙන්න, කරදරයක්ුත් නොවෙන්න තමන්ගේ සීමාවක් තුල ඉඳගෙන ඒ බස් එක හසුරුවනවා. ඉතින් ඒ වෙලාවට එයාගේ රිදුරාගේ සම්පූර්ණම ලෝකේ බවට පත් වෙන බස් එකේ ඒ සෙනග පුරවා ගැනීම සහ ඒ ආදායම ලබා ගැනීම. ඉස්කෝලේක බැලුවොත් එහෙම ගුරුවරයෙක්ගේ භූමිකාව බැලුවොත් එහෙම තමයි. ගුරුවරයා පන්තියේ ඒ ගුරු භූමිකාවේ නැත්තම් ඉගැන්වීමේ යෙදিলা ඉන්නකොට සම්පූර්ණ ලෝකේ බවට පත් වෙන්නේ අර මේ පන්තිය සහ පන්තියේ ඉන්න ශිෂ්‍යෝ. ඊට පස්සේ විශේෂ තියෙන අවධානය. ඉතින් මේ විදිහට බලපුවම අපි මේ ඒ හිත අපි කොයිතරම් දුරට අපේ පාලනය ඇතුළේ තියාගන්න පුළුවන්ද කියන එක මත තමයි අපි කොච්චර දුරට මේ සංසාරයෙන් මිදෙනවද නැත්නම් සංසාරෙත් එක්ක යනවද කියන එක තීරණය වෙන්නේ. දැන් ඒ ආතාවේ හැටියට මේ දැන් මේකටම සමාන තවත් අදහසක් තියෙන ගාථාවක් තියෙනවා. අර චක්කුම් පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති කියලා එතන තියෙනවා. ඉතින් ඒක මේකම වැඩි විස්තරයක් විදිහට ඒක ගන්න පුළුවන්. මම ඒකෙන් අර විස්තරය හරියටම කියවෙන්න නිසා මම ඒක විස්තර කරනවා. දැන් ඒක කියන්නේ දැන් අපේ හිතේ කිසියම් විදිහක අරමුණක් ආපු වයින් පස්සේ චක්කුම් පටිච්ච රූපී කියලා කියන්නේ ඇයට රූපයක් දැනෙනවා. මේකම කියන්නේ මේ සෝතම් පටිච්ච සද්දේච කියලා ඊළඟ එකේ තියෙන. ඒ කියන්නේ කනට සද්දයක් ඇහුනම, දිවට රසයක් දැනුනම, ශරීරයට පහසක් දැනුනම. එතකොට ඒ වාගේ ඒ හැම ඉන්ද්‍රියක්ම පිනවෙනකොට ඒ පිනවීම හරහා අපි අපේම ලෝකයක් නිර්මාණය කරගන්න. ඒක තමයි කියන්නේ චක්කුම් පටිච්ච රූපේත උපජ්ජේ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ. කියන්නේ මේ ඇහැයි රූපයයි අපේ අර මේ විඥානයයි ඒ තුන හැදිලා ස්පර්ශය හැදෙනවා. එතකොට ඉතින් චක්කු විඥානෙ ඉබේම ඇති වෙනවා. ඊට පස්සේ චක්කු විඥානය ඇති වෙච්ච ගමන්ම එතන ඊළඟට තියෙන්නේ එතන ඉඳලා අපිට විඳීමක් ඇති වෙනවා. විඳීමක් කියන්නේ ඒක සමහර බොහෝ වෙලාවට සතුටුදායක විඳීමක් විදිහට තමයි අපි ගන්න. අපේ හිත පිනවන විඳීමක් විදිහට. ඒ විදිහට ඒ විඳීම ගත්තාම යම් වේදේති තං සංජානාති. එතකොට දැන් අපි ඒ විඳීම ඇති වුණාට පස්සේ ඒ විඳීම පදනම් කරගෙන අපේ හිතේ තියෙන සංඥාවල් එකතු කරගෙන අපි අර ඉංග්‍රීසියෙන් මේ සංජානාති කියන්නේ perception කියන එක. ඉතින් එතකොට අපි ඒකට විවිධාකාර රූප දෙනවා. විවිධාකාර රූප හැඩතල එහෙම දීලා මේක දැන් බාහිර සම්බන්ධයෙන් බොහොම ලිංගයි. එතන ඉඳලා ක්‍රියාවලිය යන්නේ අපේ හිත ඇතුළේ. ඉතින් අපි ඒක ඊටාම ලස්සනට අපි කතන්දරයක් හදා ගන්නවා ඉතින්. ඉතින් ඒ කතන්දරය හදාන සංජානනාති යන් සංජානනාති තං විතක්කේති. ඔන්න ඉතින්කොට ඉතින් විතර්ක එනවා කියලා කියන්නේ විවිධාකාර විතර්ක අපි දන්න විදිහට අපේ ඉතිහාසයෙන් අපි ඉගෙන ගත්ත දේවල් වලින් අපේ අත්දැකීම් වලින් සමහරට අපි ඊට ඉස්සෙල්ලා විඳලා තියෙන ඒ જાති ওই දේවල් වලින් මේ එතකොට ඔන්න අත්දැකීම් ඇවිල්ලා අපි ඒක විතර්ක කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ විතර්ක තමට්ටියක් විතර වෙනකොට ඊට පස්සේ අපි පපංචේති කියලා කියන්නේ අත්තරක් නැතුව අපේ හිත විහිං ඒ පිළිබඳව මානසිකාර කරලා අපිට ගැලවෙන්න බැරි විදිය විශාල කතන්දරයක් එතන හදනවා. දැන් ඔය
මේ සමහරලාට ඒවා හාස්‍යයට ලක් කරන්නත් පුළුවන්. දැන් ඔය Facebook එකේ එහෙම තියෙන සමහරක් දේවල් මේ ඒවා මේ සාමාන්‍ය මෙහෙම තැනකදී අපි විශ්වනාථ නමක් විදිහට කියන එකත් හරි නෑ. මේ සමහරලාට මේ හදිස්සියේ ඇතිවෙච්ච රාගය නැත්නම් ඒ ශෘංගාරාත්මක හැඟීමක් පාලනය කරගන්න බැරුව ක්‍රියාත්මක වෙලා විශාල මේ අඩත්ට්ටම් වලට භාජනය වෙන ඊට පස්සේ සමහරවිට තමන්ගේ මුළු ජීවිතේම කාලකන්ණි බවට පත් වෙන ඒ මට්ටම් වලට වැටෙනවා. දැන් සමහර අය ඉතින් බොහොම අමාරුවෙන් රස්සාවක් හොයාගෙන රස්සාවෙන් සස්පින් එහෙම අරගෙන මේ එහෙම ගමනක් යන අතරතුරේ අර විදිහේ දෙයකට සම්බන්ධ වුණාට පස්සේ අර සියල්ලම අමතක වෙලා ඊට පස්සේ අර බොහොම తాවකාලික ලාමක ඒ විදිහේ ආසාවක් පස්සේ ගිහිල්ලා වෙලා සමහරට රස්සාවක් නැති වෙලා චරිතෙත් කැලල් වෙලා ඉතින් අනාගතේ සම්පූර්ණ බිඳ වැටෙනවා එතකොට. ඉතින් අපේ මේ හිත අපිට පාලනය කරගන්න බැරි නිසා අපි කරදරයටපත් වෙන්නේ ඒ විදිහට. මේක සද්ද විදිහට බැලුවොත් එහෙම තමයි. අපි හුඟක් වෙලාවට දැන් ඔය අපේ ගීත සාහිත්‍ය දැන් ඔය 60 70 80 වගේ කාලේ ගීත සාහිත්‍ය කියලා කියන්නේ ඇත්තටම ඒක හදවතට සහ බුද්ධියට තමයි ඒ වගේ කතා කරන්නේ. ඔය W.W. සිංහගේ එතකොට මේ බණ්ඩාර හැලියකොටගේ ඒ වගේ රෝහණ මොනගේ ගොඩාක් දෙනෙක්ගේ විශේෂයෙන් මහගමසේකරගේ ඒ ගීත අපේ මේ නිකන් මේ ඇඟට නෙවෙයි ඒවා කතා කරේ හිතට. එතකොට ඒ හිතේ විශාල ඥානයක් දැනුමක් එතකොට යම්කිසි සුභවාදී චින්තනයකට මිනිස්සු පොළඹවන ස්වරූපයක් ඒ වගේ ගීතවල තිබුණා. ඉතින් හැබැයි අද වෙනකොට අපි දන්නවා ගීතය කියලා කියන්නේ මේ නිකන් ඇඟ යම්කිසි විදියකට මේ සලිත කරගන්න අපේ භාෂාවෙන් කියනවා නටන්න හදන ගීත තමයි තියෙන්නේ. සංගීතෙත් ඒ වගේ. ඉතින් දැන් එහෙම ඒ සංගීතය එහෙම ගිහිල්ලා සමහරවිට අපි දැන් දැකලා තියෙනවා පහුගිය දවස්වල ඛේදවාචක දෙක තුනක් දැකලා තියෙනවා. සංගීතේ බොහොම උත්කර්ෂ විදියට ගියා. හැබැයි ඒ සංගීතයේ අතරතුර අර මිනිස්සු අර විදිහට අර සෝතම් පටිච්ච සද්දේජ උපපජ්ජක් මේ සෝත විඥානං කියලා එහෙම ඒ ඇති වෙච්ච ඒවා ඒ හරහා මානසික අර විකෘතිභාවය නිසා විවිධාකාර පෙළඹවීම් වලට ගිහිල්ලා තමයි ගුටිකාර තමයි ජීවිත අහිමි වෙච්ච තැනුත් ওই පහුගිය දවස්වල Facebook එකේ එහෙම දාලා තිබුණා. ඉතින් එහෙම බලනකොට අපිට තේරෙනවා අපේ හිත අපි විහිං පාලනය කරගත්තේ නැත්නම් හිත විහිං අපි පාලනය කරන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දේශනාව ඒක. මම හිතන්නේ බුදුන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධය කියන එක මට තේරෙන විදිහට මුළු අභිධර්මයේම පිටකෙම කියන්නේ හිත තමයි විවිධාකාර විදිහට විග්‍රහ වෙන්නේ. අර සිත 89යි චෛතසික 52යි ඊට පස්සේ ඒකට අදාළව අනිත් මේ ධාතු ඒක වගේ සංකල්පන විවිධ මට්ටමින් අරගෙන ඒ හිතම තමයි විග්‍රහ කරන්නේ. මුළු අභිධර්ම පිටකේ පුරාණ. ඒකට සූත්‍ර පිටකේ ඔය දැන් මම කියව ගාථා වල විශාල ගාථා තියෙනවා. ඒ වැඩි ඉතින් අපි දැන් සාමාන්‍ය ධර්ම දේශනාවලට ඒ වගේ දේවල් යොදා ගන්න හරි අඩුයි. ඉතින් අපි බලන්නේ මේ විදිහේ දෙයක් ඉස්සරහට අරගෙන අපේ හිතේ ඇති වෙන මේ ව්‍යාකූලතාවය ඒක නියම විදිහට තේරුම් අරගෙන ව්‍යාකූලතාවයෙන් මිදෙන්න අවශ්‍ය මානසික ශක්තියක් හයියක් හදාගන්න එක තමයි අපේ ප්‍රධාන කාර්යය. මොකද දැන් බුදුරජාණන් වහන්සේ අර මේක දැනගදී කියනවා සබ්බං කාය කම්මං ඥානපුබ්බංගමං ඥානානුපරිවත්තං සබ්බං වචී කම්මං ඥානපුබ්බංගමං ඥානානුපරිවත්තං සබ්බං මනෝ කම්මං ඥානපුබ්බංගමං ඥානානුපරිවත්තං. ඒ කියන්නේ දැන් අපි අයෙන් යම් කිසි කාරණයක් ඉටු කරනවාද ඒ ඉටු කරන කාරණේ සම්පූර්ණයෙන්ම ඥානය මුල් කරගත්ත ඥානය පදනම් වෙච්ච ඥානය වර්ධනය වෙන එකක් වෙන්න ඕනේ. ඉතින් ඒකම තමයි මේ කාය කර්මත් එහෙමයි. එතකොට වචී කර්මත් එහෙමයි. අපි වචනයක් කතා කරනකොටත් ඒ විදිහටම වෙන්න ඕනේ. ඊට පස්සේ අපි හිතෙන් හිතන හිතවිලිවලත් ඒ මනෝ කර්මත් ඒ විදිහට වෙන්න ඕනේ. ඉතින් මේ හැම එකකින් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපේ හිත පිළිබඳව. අපේ කය පිළිබඳව බුදුන් වහන්සේ මම හිතන්නේ ඊටාම අඩුවෙන් කතා කරලා තියෙනවා. ඉතින් කය පිළිබඳව කතා කරන්න දෙයක්වත් නැහැ එක පැත්තකට. මොකද මට මතක් වෙන දැන් අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මේ කය කියන එක ඇත්තටම ධාතු හතරක් පමණයි කියලා. ඒ තමයි අර නිශ්චත්ව නිජීව ශූන්‍යෝ කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් එතකොට අපේ කයත් අර හිත මුල් කරගෙන තමයි වැඩ කරන්නේ. අර මනෝවිද්‍යාවේ තියෙනවා මේ මනසයි හිතයි බ්‍රේන් එකයි. කයයි මනසයි බ්‍රේන් එකයි කියන තුන. ඒ තුන එකතු වෙලා ඒක තමයි අර චක්‍රයක් වගේ හැදිලා
අපි මේක එකට එක තුලනයකට නැත්නම් එක රටාවකට ලතාවකට එහෙම වැඩ කරන්න පුරුදු වෙන්න. ඉතින් ඒ එතෙන්දෙමොත් හිත තමයි මූලික වෙන්නේ. හිත තමයි ප්‍රධානත්වය ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ හිත විහිං තමයි ලෝකෙම වල දෙන්නේ අපිට. දැන් ඒක හුඟක් වෙලාවට දැනගන්න පුළුවන්. මේ ওই ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි අපි බලන වෙලාවට අපි සමහර විට ඒකෙන් මිදෙන්නේ චිත්‍රපටි ඉවරුනාට පස්සේ. එතකන් අපිත් දැනුවත් හෝ නොදැනුවත් අර චිත්‍රපටි මේ නළු නිළියෝ විදිහට තමයි හැසිරෙන්නේ. දැන් හුඟක් වෙලාවට දැන් මට අපි බොහෝ කාලයක් ওই පුහුණු වැඩසටහන් වලදී එහෙම සම්බන්ධ වෙනකොට ඒවට එන අය අතින් කියලා දින දැන් අර Taman නොදැනුවත්වම Tamanත් ඒකේ නළුවෙක් බවට පත් වෙන එකල ඉතින් Taman අර එක රස විඳීමක් රස විඳිනවා. ඒක නාට්‍ය ඉවර වුණාට පස්සේ තමයි අපි ආපහු මිදිලා අපේ ලෝකෙට එන්නේ. ඉතින් ඒක තමයි චිත්තේන නියති ලෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් අපි ඒ මට්ටමින් ගත්තාම එහෙම බලනකොට අපිට තියෙන ප්‍රධාන වගකීමක් තමයි මිනිස්සු විදිහට අපේ හිත පාලනය කරගන්න එක. එතකොට ලෝකෙ දින අමාරුම වැඩෙත් මේක තමයි. දැන් අර වෙනත් තැන්වලදී බුදුන් වහන්සේ දේශනා කළා කියන සමහරට අධිරාජ්‍යයක් පාලනය කරන්න පුළුවන්. හැබැයි හිත පාලනය කරන එක කියන එක ඊට වඩා අමාරුයි කියලා. ඉතින් මේ හිත පාලනය කර ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයේම දේශනා කළා තියෙන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ මේ ධර්මයේ අපි දන්නවා දැන් මම දන්න විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ නිවන් මාර්ගය කියන එක අර මේ මේ පුණ්‍ය කර්ම වලින් විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට බුදුන් වහන්සේ ඇත්තටම ස්කිල් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක්. හරි සාමාන්‍යයෙන් අපේ භාෂාවෙන් කියනවා නම් මේ කුසලතා වර්ධන වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙන වෙනම. මම හිතන්නේ අද කාලේ ඒව ගැන සාකච්ඡා වෙනවා හරි අඩුයි. දැන් මේ කුසලතා වර්ධන වැඩසටහන තමයි ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. දැන් අපි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එකින් එක අරගෙන විග්‍රහයම කරන්න පටන් ගත්තොත් ඒකේ අර මුලින් තියෙන අර මේ හතරේ කාණ්ඩ තුන. ඒ කියන්නේ සතර සතිපට්ඨාන, සතර ඉර්ධිපාද, ඊට පස්සේ සතර සම්‍යක්පදන් වීර්යය කියන. මේ කර්ම හතර විතරක් ගත්තා. ඒ හතර අපි පුහුණු කරනකොට ප්‍රගුණ කරනකොට මේ හිත කොච්චර මේ දියුණු වෙනවද තියුණු වෙනවද එතකොට ඕනම දෙයක් දරා ගන්න උරා ගන්න ඊට පස්සේ විනිවිද දකින්න එතකොට යමකට පැටලි නැතුව ඉන්න එතකොට පැටලුණත් ඒ පැටලිච්ච ශරණයෙන් ආපහු එන්න ඒ හැම එකකටම සතිමත් බව කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සතිමත් බව ගැන කියනකොට ඒකයි නොයම් බික්කවේ මග්ගෝ කියලා මේ එකම පාරයි තියෙන්නේ කියලා. අතර සතිපට්ඨානේ දේශනා කරනවා එකම පාරයි තියෙන්නේ කියලා හැම දෙයකම. ඉතින් එතකොට ඒකෙනිමොත් බුදුරජාණන් දේශනා කරන්නේ මේ හිතේ තියෙන ප්‍රධානත්වය. නැත්නම් අපි හිතට කොයිතරම් වැදගත්කමක් දෙන්න ඕනේද? හිත අපි කොච්චර සියුම්ම සූක්ෂම පාලනය කරන්න ඕනේද? අපේ හිතට ඕන විදිහට හිතට ඇවිදින්න එහෙම ඉඩ දුන්නත් හිත අර අපේ සාමාන්‍ය ගමේ භාෂාවෙන් කිව්වොත් එහෙම දහපත් දුරාවේ ඇවිදලා අන්තිමට කිලුටු වෙලා තමයි එන්නේ හිත.